Hello everyone. කොහමද ඉතින්? හැමදාම කන ඔම්ලට් එක වෙනුවට ෆ්ලෆි ඔම්ලට් එකක් try කරලා බලමුද? ඉතින් අද මම එක බිත්තරයකින් තමයි මේක හදාගන්නේ. ඉස්සෙල්ලාම අපි කහමදේ සුදුමදේ වෙන් කරගන්න ඕනේ. ඊට පස්සේ මම සුදු මදේ ස්ටිෆ් පීක් වෙනකම් හොඳට බීට් කරගන්නවා. ඒ කියන්නේ පුළුන් වගේ වෙනකම් වගේ හොඳට බීට් කරගන්න ඕනේ. මේකෙන් තමයි අපේ ඔම්ලට් එකේ ෆ්ලෆි ගතිය හොඳට එන්නේ. හරි, දැන් ඔයාලට පේනවා නේද අපේ සුදු මදේ එක හොඳට ස්ටිෆ් පීක් වෙනකම් හොඳට බීට් වෙලා තියෙනවා. දැන් මම කහ මදේ එක අරගෙන ඒකට ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයකුයි, කෑලි මිරිස් තේ හැඳි භාගයකුයි, ලුණු කුඩු ටිකකුයි දාගන්නවා. ඊට පස්සේ අපි හදාගත්ත සුදු මද එකට මේ කහ මද ටික දාලා හොඳට මික්ස් කරගන්න ඕනේ. ඒ කියන්නේ ෆෝල්ඩ් කරගන්න. අපේ අර බිත්තර එකේ ෆෝම් එක බහින්න නැති වෙන්න හිමීට ෆෝල්ඩ් කරගන්න. ඉතින් දැන් මම පෑන් එකක් ලිපේ තියලා ඒකට බටර් ටිකක් දාගන්නවා. ඊට පස්සේ අපි හදාගත්තු බිත්තර ටික පෑන් එකට දාලා ලෝ හීට් එකේ හොඳට කුක් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට හිමීට ඔයාලා දෙපැත්ත මාරු කරගන්න. ඔන්න ඉතින් අපේ ෆ්ලෆි ඔම්ලට් එක දැන් රෙඩි. ඉතින් චූටි බබාලා හැමත් මේ විදිහට කන්න කැමති වෙයි කියලා මම හිතනවා. ඔයාලත් ඉතින් වෙනසකටත් එක්ක මේ විදිහට try කරලා බලන්න. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් like කරන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment එකක් දාලා අහන්න. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා තාදරෙන් මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. bye bye.